අද උයන්නේ නැද්ද? ඔව් පේන්නේ නැද්ද ගාෆිල්? අද මට කෑම හදන්න අදහසක් නැහැ කියලා. මොකක්? පේනවද ඔයාට? මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. හොඳයි තරුයි. හරිම ශාන්ත ගතියක් හිතට දැනෙන්නේ. බලන්න. ඔයා දැක්කද? ඒක උල්කාපාතයක්. ඔව්. කලාතුරකින් තමයි අතර මේව දකින්න ලැබෙන්නේ. මම හිතන්නේ අතර මේක අපේ පෘථිවි කක්ෂයට ඇතුළු වුණාද කොහෙද? ඕ අල්ලලා දාලා අපි කෑම හදමුවනේ. හරිම ලස්සනයි. දිගටම බලාගෙන ඉන්න තිබ්බ මට දුරදක්නයක් තිබුණා. අපිට ඕනේ කෑම. අපිට ඕනේ කෑම. අපිට ඕනේ කෑම. මේ අහන්න මාචාර්යතුමෝ ඔබතුමා දැක්කද මේ උල්කාපාතේ? මොකෝ නැත්තේ. දැන් ටිකකට කලින් ඒක පෘථුවියට ඇතුල් වුණේ. ඕ රේඩාර එකේ හැටියට නම් ඒක සයිස් එක බෝලයක් විතර ඇති. ඒක කඳු කරේට තමයි කඩා වැටලා තියෙන්නේ. ඒක භයානක එකක්ද? විද්‍යාඥයෝ කියන විදිහට නම් ඕක නිල් උල්කාපාතයක්. ඒක මොකක් හරි දෙයක ගෑවුනොත් එහෙම ඒ දේ ප්‍රාග්ඓතිහාසිකයෝ ගියට යනවලු. ඔව් මම දැන් ඉන්නේ කඳු කරේ. මේ පුදුම ලස්සනක් නේ තියෙන්නේ. හිතා ගන්නත් බෑ. මේ මොකද්ද બોලේ මේ? මට හම්බුණා අමුතුම විදියේ ගලක්. එන විදියට නිල් උල්කාපාත කෑල්ලක්ද කොහෙද? මට ඇත්තටම එකපාරටම හිතුනේ ඉස්සර මෙහි හිටපු ප්‍රාග් ඓතිහාසික මිනිස්සු කොහොම දඩයන් කරන්නේ නැද්ද කියලා. හරිම අමාරු වෙන්නේ නැති යාලට. ඊරෑ මං කෑම හැදුවේ නැහැ කියලා නිකන් මූණවල් පුම්බගෙන හිටිය ඇතියනේ. මං දවල් කෑමක වීඩියෝ ගෙන අරන් දෙන්න. මොලේ පෑදිලා යන්න. අයියෝ මට ඔය චුයින්ගම් කාලා තැන තැන දාන කතිය වුණා පෙන්නන්න බෑ. හරිම කරදරයක්. එහෙම නේද ගාෆිල්? මං දන්නේ කොහමද? දුවන ඇත්තටම මේ මැස්සන්ගෙන් දින පුදුම කරදරයක් යනවා. කොහොමද මගේ යාළුවනේ? එන්න ඇතුළට ගිහලා පිට්සා කමු. ස්තුතියි වීටෝ. මේ ඕඩි ඕක ඉතින් ගලවගෙන හිමින් සැර ඇතුළට එන්න හොඳේ. ගාෆිල්ට මේකේ වම් පැත්තේ තියෙන කැමරා ටික දෙන්න විතර. හොඳ තේරීමක්. මේ ඔයාට එනවද? මගේ සුප් එකේ මැස්සේ. පොඩ්ඩක් කොහම ඉන්න. එතකොට දකුණු පැත්තේ තියෙන කැම බට දෙන්න. ඇත්තටම ඒක තමයි තේරීමක් ජොන්. නැද්ද? මගේ සුප් එකේ මැස්සේ. කෑදු ගහ පොඩ්ඩක් කොහම ඉන්නවද? වෙන මොන හරි ඕනේද ගාෆිල්? හරි. මම මේක පිටිපස්සේ තියෙන කැම ටිකක් කියන්න. මං හිතුවා නැද්ද? මගේ සුප් එකේ මැස්සේ. ඔයාට පේන්නේ නැත්නම් මම මේ කස්ටමර් කෙනෙක්ගෙන් ඕඩරයක් ගන්නවා කියලා. අනික ඉතින් පොඩි මැස්සෙක් සුප් එකේ හිටියට මොකද වෙන්නේ? මේ බලනවා මේ මැස්සගේ සයිස් එක. කෑම ටික කාලෙම දුවමුද අපි ඈ? වීටෝ මොකද කරන්නේ? ඉක්මනට ඒක වල්ලලා ඉවරලා අපි කෑම ටික හදාගමු නේද? එන්නකො මං ඉක්මනට පොලිසියට කතා කරනකම්. හෙලෝ පිට්සා කඩේ වීඩියෝ කතා කරන්නේ. අපේ කඩේට විශාල මැස්සෙක් ඇවිල්ලා. ස්තුතියි. තප්පර දෙකෙන් එනවා කිව්වා. 1 2 මෙයාලට වැඩ නෑ මට පේ. මොකෙක් ගැනද ඔයගොල්ලෝ අපිට කිව්වේ?
ලොකු මැස්සෙක් ගැන. මැස්සෙක්ද ඕ එක යෝධ මැස්සෙක්. හරිම භයානකයි. ගොඩාක් ලොකු උල්දදුත් තිබුණා. ඒක මටත් වඩා කනවානි. අපි රස්තිය අධි කරන්න පිස්සුද ඊළඟ පාර රෙස්ටුරන්ට් එක වටේට දැල් ටිකක්වත් ගහන්න. හරි හරි මං ගිහලා මෙනු එකේ දකුණු පැත්තේ කෑමයි වම් පැත්තේ කෑමයි හදන්න. අර පිටිපස්සේ තිබ්බ ටික හදන්න ඒව තමයි හොඳම. ගාෆිල් අපේ ඕඩි කොහෙද? කොහෙද? ඕඩි ඔයා කොහෙද? මේ ඕඩි ඇත්තටම කොහෙ ගිහිල්ලා? ඕඩි කොයි? මේක කියලා ගංගාවේ නාන්නේ අපිට වෙන්නේ. අනේ. ඇත්තමයි. වනේ මේ පාර බොරුවක් නෙමෙයි ඇත්තමයි. මට තේරුණා හරි අපි බලමු ඒ පර විශාල බල්ලෙක් ඇවිල්ලා සියලුම මුර පොළවල් වෙතට නගරයට විශාල තර්ජනයක් දැවැන්ත බලු පැටියෙක් නගරයේ ඇතුළත සැරිසරනවා. ඒක නගරයට විශාල අනතුරක්. බලු පැටියෙක් ඔන්න මටත් මගේ රාජකාරී ඉෂ්ට කරන්න වෙලාවක් ආවා. මම තමයි මේ ගෙදර අයිතිකාරයා. ඔයගොල්ලෝ මේ ගෙදර පදිංචි වෙනකොට කිව්වේ පොඩි බල්ලෙක් අරන් එනවා කියලා. මෙයා ඔයගොල්ලෝ කියන විදිහට පොඩි බල්ලෙක් නෙමෙයි. දුවයි කියලා මම බය වෙන්නේ නෑ. මම මොකටද බය වෙන්නේ? මේක මගේ ගේනේ. හරි හරි ඔයගොල්ලෝ කියපු දේ ඇත්ත. මෙයා පොඩි බලු පෙටියෙක් තමයි. විශාල බලු පෙටියකින් නගරය බේරා ගැනීමේ මෙහෙයුම හමුදාව සහ පොලිසිය දියත් කරලා තියෙන්නේ. අනේ බා එයා අහිංසකයි මුකුත් කරන්න යන්න එපා. අහිංසක නම් ලෙව කාගන්න එයා අහන්න ගාෆිල්. අපි අද කොහොමද මේ නගරෙන් එළියට අරගෙන යන්න ඕනේ? හමුදාව විසින් කරන මෙහෙයුම දිගටම කෙරීගෙන යනවා. මං දන්නවා වැඩි. කාටවත් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හැමෝම සංසුන් වෙන්න කලබල කරන්න එපා. හොඳ අදහස්. එයාගෙන බලාගෙන ඉන්න ගාෆිල්. නැත්නම් අපිට ආව මගේ හැරෙන්නත් පුළුවන්. ඇයි දෙයනේ මහමේරුව වගේ හිටු බල්ලව පේන්නේ නැත්තේ කොහමද? හැමෝම සවන් දෙන්න. ඒ විශාල බලු පැටියා ගම්බද කඳුකර ප්‍රදේශයට යන්නේ. හැමතුම ලැබුණා. පොඩි බලු පැටියෙක් අල්ලන්න ඔච්චර පිච්චුරන දාන්නේ මොකටද?
පුංචි බලු පෙටියා මෙහෙට එන්න. ඉංජු. මෙහෙට එන්න. අනේ මන් දන්නේ පොලිසිය මේ විදිහට මොකට දඟලනවද කියලා. බලු පැටියෙක් අල්ලන්නනේ තියෙන්නේ. අනේ මන් දන්නේ ඒකත් ඔය මහලු දෙයක්. මේ වෙහි පොද හරියට දොඹ කිඩි වගේනේ වැටෙන්නේ. අයියෝ මාව බේරගනියෝ. ලොකු බලු දඩියෙක් මගේ පස්සේ ගෙලවනෝ. අයියෝ බේරගනියෝ. උදව් කරන්න. එයාව පේනවද ගාෆිල්? ඇයි දෙයනේ මහමේරුව වගේ හිටපු බල්ලව පේන්නේ නැත්තේ කොහොමද දැන්? ඕනි. ඉවරයි ඔක්කොම. ඔයාට ඉතින් කලින් මොනවා වෙලා තිබුණත් අපිට ඒක වැඩක් නැහැ. දැන් ඇත්තටම අපි ගෙදර යමුනේ. අනේ මං ඕඩිට වෙච්ච දෙයට මගේ පපුව හොස් ගාලා ගියා. බය වෙන්න එපා ටූටි පැටියෝ. ඔයා කියන්නේ අර බල්ලෝ අල්ලන කෙනා එකපාරටම ගල්දුගේ මිනිහෙක් වුණා කියලා.